ඔයගොල්ලන් මේ වෙනකොට දන්නවා ඇති Adobe Crack software use කරන අයට මේ වගේ error message එකක් ඒගොල්ලන්ට pop up වෙනවා. මේක වෙන්නේ ඕගොල්ලන් network එකේ ඉන්න හින්දා. ඔයගොල්ලන් කවදාවත් network එකේ යන්නේ නැත්නම් මේක ප්‍රශ්නයක් නෑ. network එකේ ඉන්න කෙනෙක් නම් මේ error එක කොහොමත් වෙනවා. අද අපි ඔයගොල්ලන්ට කියා දෙන්නේ මේක එන්නේ නැති වෙන්න network එක block කරන විදිය. හරි. ඕගොල්ලන් මුලින්ම search bar එකේ search කරන්න firewall. ඊට පස්සේ මේකට ගියාම එතන ඕගොල්ලන්ට පේන outbound rules කියලා එකක්. outbound rules වලට යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා new rule. new rules වලට යන්න. ඊට පස්සේ මෙතන program වලට යන්න. SMS කරන්න. එතකොට ඔයගොල්ලන් මෙතන path එකක් තියෙනවා තෝරන්න. ඔයගොල්ලන් path එක තෝරන්න ඔයගොල්ලන්ගේ Photoshop එකේ path එක. C drive එකේ තියෙන C drive එකකින් Adobe එකට ගිහින් Photoshop එකට ගිහින් Photoshop exe එක select කරන්න. මේ විදිහට open කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් next කරන්න. ඊට පස්සේ මෙතන block the connection තියෙනවා. ඒක ඔබන්න. ඊට මෙතන domain private public ඔක්කොම ටික ටික දාගන්න next කරන්න. මෙතන ඔයගොල්ලන් මොකක් හරි නමක් දෙන්න. මෙතන අපි වාගන්න පුළුවන් වෙන Photoshop network block කියලා දෙන්න. හරි. එතකොට ඔයගොල්ලන් finish කරන්න. ඊට පස්සේ හරි. දැන් අපි ඒකේ network එක block කරලා තියෙනවා. ඔයගොල්ලන් ඊට පස්සේ Photoshop එකට යන්න. මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. ඕගලන්ට ලයිසන්ස් software ගන්න පුළුවන් නම් ගන්න එක ගොඩක් හොඳයි. ලයිසන්ස් පාවිච්චි කරනවා නම් සල්ලි නැති කෙනෙක් නම් ලොකු ගාණක් වියදම් කරන්න බැරි කෙනෙක් නම් Crack software use කරන්න කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයගොල්ලන් ලයිසන්ස් software ගන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.